කසුන් ඇමරි අයිබෝ මම හිතනවා මගෙන් අවුරුදු දෙකක් ඉගෙන ගත්ත දරුවෝ දෙන්නෙක් විදිහට නමුත් මම ඒ travel with wife කියන බ්‍රෑන්ඩ් එක ඉතාම අගේ කොට කලකන ඉහළ මට්ටමට සන්නමක් විදියට ගත්ත තරම ආදරෙන් මේ කතා කරන්නේ ඔයගොල්ලන්ගේ මේ ආව ගමනට ඔයගොල්ලෝ ඉගෙනගත් අපෙන් ගත්ත දේ කොයි ආකාරයෙන් ප්‍රයෝජනවත් වුණාද කියලා මේ දරුවන්ට යම් දෙයක් කියා ගන්න පුළුවන් නම් මට ඒක ගොඩක් වටිනවා. ඇත්තටම මේ අපි දැන් කියන්නේ සර්ගේ ක්ලාස් එනකොට අපි මේක අර විෂයක් විදිහට ඉගෙන ගත්තේ සර්. දැන් අපි හිතුවේ නෑ මේක අපිට ඇත්තටම ව්‍යාපාරයක් කරගෙන යන්න පුළුවන් වෙයි. දැන් අපි මේක ඉස්කෝලේ විෂයක් විදිහට විතරයි අපි ඉගෙන ගන්න ඕනේ කියන මතය තමයි මගේ තිබුණේ. ඉතින් අපි පස්සේ කාලෙක අපි දැන් මේ ව්‍යාපාරයක් විදිහට මේක පටන් ගත්තට පස්සේ තමයි ඇත්තට මේකේ අගේ සෑහෙන්න තේරුනේ ව්‍යාපාරයක් පටන් ගන්න තැන ඉඳලායි හැම දෙයක්ම කොහොමද ඒක කළමනාකරණය කරගන්නේ. ඉතින් සර්ගෙන් ඉගෙන ගත්තා සෑහෙන්න ප්‍රයෝජනවත් වුණා පස්සේ කාලෙක. අපි අර මුලදී හිතුවේ නැති වුණාට ජීවිතේ ඉගෙන ටික ඉස්සරහට යද්දී අපිට සෑහෙන්න ප්‍රයෝජනවත් වුණා. ඒ බ්‍රෑන්ඩ් එකක් විතර ඉස්සරහට යනකොට අර කසන කිව්වා වගේ අපිට අර ඉස්සර ඉගෙන ගන්න කාලේ ඇත්තටම අපිට මෙච්චර දේවල් අපි හිතන්නේ නැහැනේ. හැබැයි දැන් ඒක හිතනකොට හිතනවා දැන් මේක බලන නංගි කෙනෙක්ට මල්ලි කෙනෙක්ට උනත් කියන්න තියෙන්නේ පළවෙනි දේ තමයි ඉගෙන ගන්න එක. ඉතින් ඇත්තටම සර් ගාවට ඇවිල්ලා අපි ඉගෙන ගත්ත දේවල් අපිට ප්‍රැක්ටිකලි දැන් අපේ දේවල් වලට පාවිච්චි කරන විදිහ අපි ඒවා හිතනවා අපි ඇත්තට මේ කාලේ ඉගෙන ගත්ත එක මාර වටිනවා කියලා. ඉතින් බණ්ඩාර සර් කියලා කියන්නේ අපේ නිකන් ජීවිතේ කොටසක්. කියන්නේ සර් අපිට කතා කරාමත් අපිට මාරම නිහතමානී හරිම ආඩම්බරයකට එක්ක මාරම සතුටක් තිබ්බා බණ්ඩාර සර් කතා කරපු එකට. මෙතනට සර්ත් එක්ක මෙහෙම කතා කරන්න හම්බ වෙයි කියලා මේ විදිහට හිතුවේ නෑ ඒ දවස් ක්ලාස් යන කාලේ. ඉස්සර සර් ක්ලාස් එකේදී අපිට කතා කරාමත් හරි බයයි. මට මතක පරම පරක්කු වෙලා මාව ඉස්සරහටම ගෙනලා වාඩි කරේවා. ඒ වගේ සුන්දර මතක ගොඩකුත් තියෙනවා අපිට. ඉතින් කසුන් චමරි ඔයගොල්ලන්ට මට දැක්කමම මම හිතනවා ඒක හැමෝටම ගන්න පුළුවන් එකක් නෙමෙයි මෑතක ඕඩ්ඩයක් හම්බුණා. ඉතින් ඇත්තටම ගුරුවරයෙක් විදිහට මම ඒ ලබන සතුට දැන් ජීවිතේ ඉස්සරහට ගෙන යද්දී තමයි ඉගෙනගත්ත දේවල් වගේම ඇත්තටම තමන්ගේ අනාගතයට ඒ විනය කියන එක ඇත්තටම හරි වැදගත් නේද? අපි අපේ ඩිසිප්ලින් පවත්වාගෙන යන්නේ නැත්නම් කවදාවත් අසුන්ට හරි තමයිට හරි මේ ගමන යන්න හම්බෙන්නේ නැහැ. මෙච්චර ජාත්‍යන්තරව පිළිගත්ත ස්වාම්පුරුෂයෙක් හා බිරිඳක් විදිහට මේ ගමන යන්න ඇත්තටම හම්බෙන්නේ. ඒ නිසා ඒ විනය, ඒ ඉවසීම, ඒත් එක්කම අපේ සමාජ ජාලත් එක්ක මම හිතන්නේ ඉන්නේ. ඒ තුල ඇති වෙන දේවල් කොහොමද ඉවසන් ඒ කටයුත්ත ඉදිරියට ගෙනියන්නේ? ඒක තමයි මම හිතන්නේ අපිට හම්බෙච්ච ලොකුම අභියෝගය. ඇත්තම කිව්වොත් මොකද මුල් කාලේ සමහර විට අපි channel එක පටන් අරගෙන ටිකක් වෙනස් දෙයක්නේ. ඉතින් කට්ටිය අතරට යන්න ගත්තාම සමහර පිරිසක් බනිනවා, සමහර පිරිසක් හොඳ කියනවා. ඉතින් ඕක අපි දැලිපියෙන් කිරි කනවා වගේ වැඩක්. ඉතින් හරි අමාරුවෙන් තමයි ඕක මැනේජ් කරගත්තේ. අපිට මොකක් හරි ටාගට් එකක් තියෙනවා නම් මේ දේ කරන්න පුළුවන්, මේ දේ එක දිගට අපි කරගෙන ගියොත් සජීවෝ වගේ ෆයිනෑන්ෂල් පැත්තෙන් හොඳ විනයක්, අපේ වැඩේ පැත්තෙන් හොඳ විනයක් තිබ්බොත් ඒක ගොඩක් වැදගත්. තියාගන්න එක සෑහෙන්න වැදගත්. ඉතින් මේ දෙපැත්තම හරියට බැලන්ස් කරගත්තොත් මම හිතන්නේ අපිට මේක ජීවිතේ ජය ගන්න පුළුවන් දෙයක්. ඒතකොට තමයි දැන් දෙන්නෙක්ගේ සහභාගීත්වයෙන් මේ යන තනියෙන් නෙමෙයි මේ යන්නේ. ඉතින් ඒක ඇත්තටම කොච්චර ඉවහල් වෙනවද මේවා ගමනේ. අයවිත් කියන එක තියෙන්න ඕන දෙයක්. ඉතින් මම අදටත් හිතනවා කසුන් නැත්තම් මේ ගමනේ මේ විදිහට යන්න හරි අමාරු වෙයි. කසුනුත් කියනවා ඇති ඒක. ඔව් කසුනුත් කියනවා. අනිවාර්යයෙන් අපි දෙන්නගේ මේ සපෝට් එක තියෙනවා. මම කියන්නේ ස්වාමි පුරුෂයා බිරිඳ වශයෙන්ුත් ඒ සපෝට් එක තියෙනවා. ඉතින් එහා අපි වැඩේ කරනකොට සමහර කරලා අපි පාර්ට්නර්ස්ලා විදිහට ඒ විදිහට වැඩ කරනවා කියන්නේ. ඒ හැම පැත්තෙම අපි දෙන්නගේ අපි දෙන්නට දෙන මාර සපෝට් එකක් තියෙනවා. අයෝගිත්වය කියන එක උපරිමයෙන්ම තියෙන්න ඕනේ. හැබැයි අනිත් දේ තමයි අර මේ අපි දැන් හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් නේ. එතකොට මේ වැඩෙත් එක්ක මට හිතෙනවා අපි තවත් අපේ රිලේෂන්ෂිප් එක තවත් වැඩි වුණා. ඒ කියන්නේ මේ වැඩෙත් එක්ක අපි අරමුණ එකක්නේ. අනිවාර්යයෙන්. ඔව්. ඒ සඳහා දෙන්න දරන උත්සාහය හරි වැදගත්. ඉතින් ඒකට අපි කරන ඔන්ටර්ප්‍රනර්ෂිප්, මැනේජ්මන්ට් හැම එකක්ම ඇත්තට මේවට වැදගත් වීමක් වෙන්නේ. සමහරවිට අපි දෙන්න දැන් රණ්ඩු වුණා. දැන් මේ වැඩේ කරන්න ඕන නිසා මේක වැඩේ යාළු වෙලා කොහොම හරි යාළු වෙනවා. අන්තිමට අපිට තරවම හේතු හොයාගන්න. තරවට හේතු හොයාගන්න. මතක නැහැ. ඔබ ඉගෙන ගන්න මේ සක්‍ය ආයතනයේ ළඟම තියෙන ඔක්ටා රෙස්ටුරන්ට් එකේදී හම්බුණා. ඉතින් මට අසුන් හා සමරි කියන මේ travel with wife කියන මේ බ්‍රෑන්ඩ් එක හදපු මේ දෙන්නත් එක්ක කතා කරන්න මම හිතනවා ඒ සතුට මගේ ජීවිතේ පුරාත් දිගටම හැමදාමත් තියෙයි. මොන්ට කවදාවත් වරදින්නේ නැහැ. හේතුව ගුරුවරු කවුද? අම්මා තාත්තා කවුද?
ඒත් එක්කම සමාජයේ කොයි වගේද කියලා අඳුරගෙන මේ යන ගමනක් තුළ කවදාවත් ඒ දේ වර්ධින්නේ ඔබ දෙපළට හැමදාම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. කොහොම ස්තුතියි සර් වචන ටික මාර වටිනවා.